අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට රසම රස චොකෝ බනානා බ්‍රෙඩ් රෙසිපි එකක් අරගෙන ආවේ. මේක හදන්නත් ගොඩාක් ලේසි. මේක හරිම රසයි. හදන්නත් ලේසි නිසා එකපාරක් හරි try කරලා බලන්නකෝ. බලමු කොහොමද හදන්නේ කියලා. මම මෙතන පොත්ත ඇරලා ග්‍රෑම් 280ක් වෙන්න කෙසෙල් අරගෙන තියෙනවා. කෙසෙල් ගෙඩි දෙකක් මම මේකට යොදාගත්තේ. මේක දැන් හොඳින් පොඩි කරගන්න. පොඩි කරගෙන මේ ටික භාජනයකට දාගන්න. දැන් මම මෙතන බටර් ග්‍රෑම් 120ක් අරන් තියනවා. මේ බටර් ටික හොඳින් දිය කරගෙන නිවෙන්න තියාගන්න. දැන් භාජනයට දාගත්ත කෙසෙල් ටික ආයෙත් මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මම ඒකට සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. මම බ්‍රවුන් ෂුගර් තමා ගත්තේ. ඔයාට කැමති නම් සුදු සීනි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. සීනි දාලා හොඳින් කලවම් කරගත්තට පස්සේ ඒකටම බිත්තර ගෙඩි දෙකක් කඩලා දාගන්න. ඒකටම වැනිලා තේ හැන්දක් විතර එකතු කරගන්න. මේ ටිකත් හොඳින් කලවම් කරගන්න ඕන. සීනිත් හොඳින්ම දිය වෙලා මේ ටික හොඳින් මික්ස් වුණාට පස්සේ මේකට දිය කරගත්ත බටර් ටික එකතු කරන්න. එකතු කරගෙන ආයෙත් මේක හොඳින් කලවම් කරගන්න. බටර් දාලා මේ ටික හොඳින් කලවම් වුණාට පස්සේ මම මේකට ප්ලේන් යෝගට් ග්‍රෑම් 120ක් එකතු කරගන්නවා. ඔයාට ඕන නම් මේ යෝගට් වල තියෙන වතුර ගතිය පෙරාගෙන එකතු කරගන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩාක් රසයි. හැබැයි මම නම් වතුර පෙරාගත්තේ නැහැ. හැමම එකතු කළා. දැන් මම මෙතන කේක් පිටි ග්‍රෑම් 190කුයි කොකෝා පවුඩර් ග්‍රෑම් 10කුයි බේකින් සෝඩා තේ හැඳි එකකුයි ලුණු තේ හැඳි භාගයකුයි සිනමන් පවුඩර් තේ හැඳි එකකුයි එකතු කරගෙන තියෙනවා. ඔයාට කොකෝා පවුඩර් ගන්න බැයි නම් ඔයාට පුළුවන් ඒ වෙනුවට කේක් පිටි ග්‍රෑම් 200ක්ම එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් කලවම් වුණාට පස්සේ හලලා බැටර් එකට එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. අවසානයේදී මේ වගේ හොඳ උක්කු ගතියකට එනකන් හොඳින් මික්ස් කරගන්න. ගොඩාක් වතුර ගතියට තියාගන්න එපා බැටර් එක. දැන් මේ ගානට හොඳින් මික්ස් වුණාට පස්සේ මේකට මම කපාගත්ත වෝල්නට්ස් ටිකක් එකතු කරනවා. මේක අවශ්‍යම නැහැ. ඔයාට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ප්ලම්ස් උනත් එකතු කරගන්න පුළුවන්. වෝල්නට්ස් දාලා හොඳින් කලවම් කරගන්න. කලවම් කරගෙන දැන් මේක ඔයාගේ කේක් තැටියට එකතු කරගන්න. ඔයා ගෙදර තියෙන කේක් තැටියෙන්නේ හදන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම බේකින් පේපර් එකක් දාලා කේක් බැටර් එක එකතු කරගන්න. කේක් තැටියට දැම්මට පස්සේ මේ විදිහට නීට් කරගෙන ඔයාට පුළුවන් මේක දෙපාරක් විතර ටැප් කරගන්න. ඒ වගේම ඔයා කැමති නම් ඔයාට පුළුවන් මේකට උඩින් චොකෝ චිප්ස් ටිකකුත් එකතු කරගන්න. සෙල්සියස් අංශක 180 oven එක ප්‍රීහීට් කරගෙන මේක විනාඩි 40ත් 45ත් අතර බේක් කරගන්න. oven එකෙන් එළියට ගත්තට පස්සේ මේ විදිහට දෙපාරක් විතර ටැප් කරගෙන මේක කේක් තැටියෙන් එළියට අරගෙන නිමෙන්න තියන්න. නිමෙන්න තියද්දි කේක් එකට උඩින් කිචන් පේපර් එකක් හරි රෙදි කෑල්ලක් හරි දාලා තියන්න. එතකොට ඩ්‍රයි වෙන්නේ නැහැ. මම මේක රෑ හැදුවේ. ඉතින් නිමුණාට පස්සේ මම මේක ප්ලාස්ටික් රැපින් එකකින් ඔතලා තිබ්බා. ඔන්න දැන් මේකේ රස බලන වෙලාවයි. ඉතින් මේ කේක් එක නම් හරිම සොෆ්ට් එකට ඒ වගේම මාඩම රසට ආවා. මේක හදන්නත් හරිම ලේසි. එකපාරක් හරි මේක හදලා බලන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් හමු වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.